ආගම පල්ලියේ සාමාන්‍ය ජීවිතය සමාජයේ තියෙන විදිහක් නෑ. ඒ දෙකම එකක් වෙන්නම අවශ්‍යයි. අද නොවැම්බර් මාසයේ 2 වෙනිදා. ඒ කියන්නේ අපි සුදු සභාවක් ලෙස එකතු වෙලා අපි අතර ජීවත්ව සිට නැසී ගිය අයව මතක් කරන දවසයි. අපි අතරින් නැසී ගිය ලබැදියන්ව මතක් කරන මේ දවසේදී අපි අපේ ජීවිතවල අවසානය ගැනත් මතක් කරගන්නටම වෙනවා. එහෙම නැත්තම් අපි ජීවිතයෙන් සමුදුන්න දවසකට අපිට උදව් කරන්න කිසි කෙනෙකුට බැරි වෙන්නට පුළුවන් නිසා. මේ අන්තිම විනිශ්චයේ සැබෑව ගැන ජේසුස් වහන්සේ ඉතාමත්ම සරලව පැහැදිලිව උපමාවක් තුලින් අපට පවසනවා. ඒ මතයුතුමාගේ සුවිශේෂය තුලයි. ජේසුස් වහන්සේ අපිට කියන අනිවාර්යයෙන්ම විනිශ්චයක් තියෙනවා. මේ ලෝකේ ජීවත් වෙන හැමෝටම ඒ විනිශ්චය සිද්ධ වෙන්නේ අපි කරන කියන දේවල් මතයි කියන දේ. ජේසුස් වහන්සේ තවදුරටත් අපට පවසන දේ තමයි මේ විනිශ්චය කරද්දී මොනවද දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි කොපමණ වාරයක් පල්ලි ගියා කියන එක විතරක්ද? අපි කොපමණ සල්ලි ප්‍රමාණයක් දේවස්ථානයට පූජා කළා කියලා එක විතරක්ද? අපි හැම සක්‍රමේන්තුවක්ම සාම්ප්‍රදායික ලෙස ලබා ගත්තා කියන එක විතරක්මද? නෑ අපිට වැරදිලා හැමනම්. මේ දේවල් සිද්ධ වෙන්නට ඕනේ. නමුත් මේ දේවල් හැම දෙයක්ම අපේ ජීවිතවල වෙනසක් ඇති කරන, අපි දෙවියන් වහන්සේත් එක්ක සබැදියාවක් ඇති කරන මෙවලම් බවට පත් වෙන්නම ඕනේ. එහෙම වුණොත් තමයි අපිට පුළුවන් වෙන්නේ සාගින්නේ ඉන්න අයට කෑම ටිකක් දෙන්න, පිපාසෙ ඉන්න අයට වතුර ටිකක් දෙන්න, ඇඳුමක් නැති කෙනෙකුට වස්ත්‍රයක් දෙන්න, රෝගාතුරව ඉන්න කෙනෙකුව බලන්නට යන්න, හිරගෙදර ඉන්න කෙනෙකුව ගිහිල්ලා බලලා සනසන්නට පුළුවන් වෙන්නේ මේ දේවල් අපේ ජීවිතයේ තිබුණොත් විතරයි. ඒක නිසා ජේසුස් වහන්සේ අපිට කියන්නේ දෙවියන් වහන්සේ මහා දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි කොපමණ ආගම ගැන දන්නවද, ඉතිහාසය ගැන දන්නවද කියන දේවල් වලට වැඩිය දෙවියන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතේ අපිට නොදැනුවත්වම ඉබේම අපි යටින් කෙරෙන යහපත් සුළු සරල දේවල් පමණක් කියන එක. අපි දකිනවා ජේසුස් වහන්සේගේ උපමාවේදී උන්වහන්සේ තාමත්ම පැහැදිලි ලෙස ගෙන හැරපානවා. උන්වහන්සේ ඒ විනිශ්චය අනුව බැටළුවන්ව එළුවන්ගෙන් වෙන් කරලා දෙගොල්ලන්ව දෙපැත්තට වෙන් කරලා ඔවුන්ව එහෙම වෙන් කරන්න හේතු වුණ සාධක ගැන කියද්දි මේ සරල දේවල් කියද්දි ඒ දේ කරපු අය කියන්නේ ස්වාමිනී අපි මේවා දැනගෙන කෙරුවේ නෑ. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප වෙච්ච අය කියන්නේ ස්වාමිනී අපි මේවා වෙන්න ඕන කියලා දැනගෙන හිටියනම් අපි මේවා නොකර ඉන්නේ නැහැ කියන එකයි. ඒ කියන්නේ මේවා බොහොම සරල දේ කරන පුද්ගලයන්ට තේරෙන්නේ නැති ගානට නොකරන අයටත් ඒවල තියෙන වටිනාකම තේරෙන්නේ නැති තරමට සරල දේවල්. නමුත් ඒ සරල දේවල් තමයි මහා දුරක් අපිව ගෙන යන්නේ කියලා ජේසුස් වහන්සේ මතක් කරනවා. මොකද ඒක අපේ ජීවිතේ වෙන්නට ඕනේ. අපි ඒවා දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන දේවල් කියලා අමුතින් කරන්නටවත් වැඩිය දෙවියන් වහන්සේ අපේ ජීවිතේ කරගත්තට පස්සේ ඒ දේවල් නිකම් අපේ අතින් සිද්ධ වෙනවා කියන දේ ජේසුස් වහන්සේ අපිට මතක් කරනවා. මොකද අපි ජේසුස් වහන්සේව අදහනවා නම් අනිවාර්යයෙන්ම ජේසුස් වහන්සේ අපිට විනිශ්චයේදී සිද්ධ වෙන දේ කියලා දීලා තියෙනවා. උන්වහන්සේ අපිට උගන්වලා තියෙනවා කරන්න ඕනේ මොනවද, නොකරන්න ඕනේ මොකක්ද කියන දේ. ඒ දේ අපි කරනවා නම්, හරි දේ කරනවා නම්, වැරදි දේ අත්හරිනවා නම් ඒ දේ තුල තමයි අපි විනිශ්චයට ලක් වෙන්නේ. එහෙනම් ඒ දේ සඳහා අපි සූදානම් වෙමු. ඔබ සැමට ජේසුස් පිටයි.